කුම්භ ලග්න හිමියනි උදාවන කාල සීමාව කුම්භ ලග්න හිමි ඔබට ඉතා තීරණාත්මක මෙන්ම පරිවර්තනීය කාල පරිච්ඡේදයකි. මේ වන විට ඔබේ ලග්නාධිපති සෙනසුරු මාරුව මෙන්ම රාහු කේතු සහ ගුරු ග්‍රහයාගේ ගමන ඔබේ ජීවිතයට ඍජු බලපෑම් එල්ල කරනු ලබයි. 2026 වසරේ මුල් භාගයේ සිටම ඔබ පසු කරමින් සිටින්නේ සෙනසුරු අපලේ ලග්නයේ රාෂ්ටකයේ අවසන් අදියරයි. සෙනසුරු ග්‍රහයා මීන රාශියේ දෙවැන්නේ ගමන් කරමින් සිටින අතර රාහු ග්‍රහයා ඔබේ ලග්නය මතත් කේතු ග්‍රහයා හත්වෙන්නේ තැන්පත්ව සිටී. 2026 ජුනි මාසයේදී සිදුවන ගුරු ග්‍රහයාගේ කටක රාශි සංක්‍රමණයත් සමග ඔබේ ජීවිතයේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදුවනු ඇත. මෙය වගකීම් වැඩිවන නමුත් ආත්ම ශක්තියෙන් යුතුව කටයුතු කළ යුතු කාලයකි. ධනය හා මූල්‍ය සෙනසුරු දෙවන්නේ තැන්පත්ව සිටීම නිසා මුදල් ඉතිරි කිරීමේදී යම් බාධා මතුවිය හැක. අනාපේක්ෂිත වියදම්ද තොරකඩට පැමිණිය හැකිය. කෙසේ වෙතත් වසරේ මැද භාගයේදී ගුරු 6 වෙන්නට පැමිණීමත් සමග ණයතුරුස් වලින් නිදහස් වීමට මාවත් විවර වේ. ආයෝජනවලදී අතිශය කල්පනාකාරී වන්න. ලොතරැයි හෝ ක්ෂණික ධනය කෙරෙහි විශ්වාසය නොතබා මහන්සියෙන් උපයන මුදල් ක්‍රමවත්ව කළමනාකරණය කිරීමට වග බලා ගන්න. වෘත්තීය සහ රැකියා රැකියා ස්ථානයේ ඔබේ කැපවීම ඉහළ මට්ටමක පවතිනු ඇත. රාහු ලග්නගතව සිටීම නිසා ඔබට අලුත් අදහස් සහ නව ව්‍යාපෘති කෙරෙහි දැඩි උනන්දුවක් ඇතිවේ. එහෙත් රැකියා ස්ථානයේ ප්‍රධානීන් සමග අනවශ්‍ය තර්ක විතර්කවලට යාමෙන් වළකින්න. ජුනි මාසයෙන් පසු විදේශ රැකියා බලාපොරොත්තු වන අයට යහපත් අවස්ථා උදා විය හැකිය. ව්‍යාපාරික කටයුතු වල නිරත වන්නන් හවුල්කරුවන් සමග ගනුදෙනු කිරීමේදී වඩාත් විමසිලිමත් විය යුතුය. සෞඛ්‍යය සෞඛ්‍යය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු කාලයකි. රාහු ලග්නයේ ගමන් කිරීම නිසා නිතර ඇතිවන හිසරදය, මානසික ආතතිය හෝ ස්නායු සම්බන්ධ දුර්වලතා මතුවිය හැක. සෙනසුරුගේ බලපෑම මතේ දත් සහ ඇස් ආශ්‍රිත රෝගාබාධ පිළිබඳව සැලකිලිමත් වන්න. සමබර ආහාර වේලක් සහ යෝග අභ්‍යාස වැනි ක්‍රියාකාරකම් තුලින් මානසික හා ශාරීරික සුවය රැක ගන්නට උත්සාහ කරන්න. ආදරය සහ පවුල හත්වැන්නේ කේතු තැන්පත්ව සිටීම විවාහ ජීවිතයේ සුළු නොසන්සුන්තා ඇති කිරීමට හේතු වේ. සහකරු හෝ සහකාරියා සමග අදහස් වමාරු කර ගැනීමේදී ඉවසීම ප්‍රගුණ කළ යුතුය. පවුලේ වැඩිහිටියෙකුගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් කාලය සහ මුදල් වැය කර යුතු වෙනු වෙත. අවිවාහික අයට සහකරුවන් තෝරා ගැනීමේදී දුරදිග බලා තීරණය ගැනීම යහපතයි. ප්‍රවේශම් විය යුතු කරුණු හදිසි තීරණ ගැනීමෙන් සහ ආවේගශීලීව කටයුතු කිරීමෙන් වළකින්න. අනායගේ ප්‍රශ්නවලට මැදිහත් වී අනවශ්‍ය කරදර පටලවා නොගන්න. විශේෂයෙන් රාත්‍රී කාලයේ රියපැදවීමේදී වඩාත් කල්පනාකාරී වන්න. රහස් සතුරන් පිළිබඳව අවධානයෙන් සිටින්න. ප්‍රතිකර්ම ඔබේ අපල තත්වයන් සමනය කර ගැනීම සඳහා පහත සඳහන් වත්පිළිවෙත්වල නිරත වන්න. සෙනසුරාදා දිනවල උදාසීන විෂ්ණු දෙවියන්ට පූජා පවත්වා ආශිර්වාද ලබා ගන්න. බෝධි පූජා පවත්වා මෛත්‍රී භාවනාවේ නිරත වන්න. අසාරණ හෝ ආබාධිත පුද්ගලයන්ට ආහාර සහ ඇඳුම් පැළඳුම් පරිත්‍යාග කරන්න. නිවස නිරතුරුවව පිරිත් ශ්‍රවණය කිරීම සහ ආගමික වතාවත්වල නිරත වීම තුලින් සහනය සැලසේ. ජ්‍යොතිෂමය උපදේශය සෙනසුරු සහ රාහුගේ බලපෑම නිසා සිතේ නොසන්සුන් බවක් ඇති වුණත් ධෛර්යවන්තව කටයුතු කිරීමෙන් ඕනෑම අභියෝගයන් ජය ගැනීමට ඔබට ශක්තිය ලැබෙනු ඇත.